ලෝකයේ මේ වන විට විවිධ සුනක වර්ග 360ත් 400ත් අතර ප්‍රමාණයක් ඉන්නවා. පොදුවේ ගත්තම මිනිසා සමග ඉතා සමීපව ආශ්‍රය කරන සත්ව කොට්ටාස අතරින් සුනකයින් ප්‍රථම ස්ථානය ගන්නවා. ඒ වුණත් මිනිසා විසින් සිදුවනු ලැබූ විවිධ අභිජනනයන්හි අතුරු ප්‍රතිඵල විදියට මිනිසාට තාජනයක් වන ආක්‍රමණශීලී දරුණු සුනකයින් මේ වන විට ලෝකයේ බිහි වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙම ප්‍රචණ්ඩ බව නිසාම ලෝකයේ තානවට ලක් වූ සුනක වර්ග 5ක් පිළිබඳව. මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා ඔයාගේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 5 American Pitbull Terrier. මෙම සුනක විශේෂය අනෙක් පිට්බුල් සුනක විශේෂ වලට වඩා බුද්ධිමත් බවින් මෙන්ම කාර්යශක්තියෙන්ද ඉදිරියෙන් සිටින සුනක විශේෂයක් වෙනවා. මෙම සුනකයින්ගේ නිජ බිම වන්නේ බ්‍රිතාන්‍යයි. මෙම වර්ගයට අයත් සුනකයෙක් ආසන්න වශයෙන් අවුරුදු 8ක් 15ත් අතර ප්‍රමාණයක ආයු කාලයක් දරනවා. මොවුන්ගෙන් වැඩිණු පිරිමි සතෙකු සෙන්ටිමීටර් 43ත් 53ත් අතර උසකින් යුතු වන අතර ගෑනු සතෙකු සෙන්ටිමීටර් 43ත් සෙන්ටිමීටර් 50ත් අතර උසකින් යුතු වනවා. ඒ වගේම වැඩිණු පිරිමි සුනකයෙකුගේ බර කිලෝග්‍රෑම් 16ත් 27ත් අතර ප්‍රමාණයක් වන අතර ගෑනු සුනකයෙකු බරින් කිලෝග්‍රෑම් 14ත් 23ත් අතර වෙනවා. මෙම සුනකයෙකුගේ සපා කෑමේ බලය අඟලකට රාත්තල් 235ක් පමණ වෙනවා. නිර්භීත බව හා දරා ගැනීමේ ශක්තිය මෙම සුනකයින්ගේ විශේෂ ගුණාංගයක් වෙනවා. තමන්ට වඩා ලොකු සතෙකුට වුවත් පහර දීමට මොවුන් දෙපාරක් හිතන්නේ නැහැ. ඉතා ශක්තිමත් හකු හා මාංශ පේශීන් නිසාම මොවුන්ට දරුණු පෙනුමක් ලැබී තියෙනවා. කුඩා කාලේ ඉඳන්ම නිවැරදිව පුහුණු නොකළහොත් පාලනය කිරීමට ඉතාම අපහසු සුනකයෙක් විදියට ඇමරිකන් පිට්බුල් ටෙරියර් විශේෂය හඳුන්වා දෙන්න පුළුවන්. අංක 4 ඩොගෝ ආජෙන්ටිනෝ. ඩොගෝ ආජෙන්ටිනෝ කියන්නේ ඉතා ශක්තිමත් මාංශ පේශී තියෙන ලෝකයේ දරුණුතම සුනකයින් අතරින් ඉහළින්ම සිටින සුනක විශේෂයක් වෙනවා. මොවුන්ගේ නිජ භූමිය වෙන්නේ ආජෙන්ටිනාව. මෙම සුනකයින් අවුරුදු 9ත් 15ත් අතර ආයු කාලයක් දරනවා. වැඩිණු පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 40ත් 45ත් අතරත් ගෑනු සතෙකු කිලෝග්‍රෑම් 45ත් 50ත් අතර බරින් යුක්ත වෙනවා. මෙම සුනකයෙකුගේ සපා කෑමේ බලය වර්ගාංගලකට රාත්තල් 500ක් පමණ වෙනවා. අංක 3 බෝර් බොයිල්. මෙම බල්ලන් විශේෂය ශක්තිමත් නිර්භීත වගේම දරුණු මුර බල්ලන් විශේෂයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මොවුන්ගේ නිජ බිම වන්නේ දකුණු අප්‍රිකාව. මොවුන්ගේ ආයු කාලය ගත්තොත් අවුරුදු 10ත් අවුරුදු 12ත් අතර ආයු කාලයක් දරනවා. වැඩිණු පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 60ත් 79ත් අතර වන අතර ගෑනු සතෙකු කිලෝග්‍රෑම් 55ත් 73ත් අතර බරකින් යුක්ත වෙනවා. මොවුන්ගේ සපා කෑමේ බලය වර්ගාංගලකට රාත්තල් 450ක් පමණ වෙනවා. ආගන්තුකයින්ට ඉතා ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන මෙම සුනක විශේෂය තානම් කරන ලද රටවල් ලෙස රුමේනියාව, සිංගප්පූරුව, රුසියාව වැනි රටවල් පෙන්වා දෙන්න පුළුවන්. අංක 2 වුල්ෆ් ඩොග්. වුල්ෆ් ඩොග් කියන්නේ ගෘහස්ත සුනකයින් හා වෘකයින් දෙමුහුම් වීමෙන් බිහිවුණු භයානක සුනක විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ශක්තිමත් මාංශ පේශී හා තියුණු දත් පීටලා තියෙන මෙම සුනක විශේෂය සාමාන්‍ය බල්ලෙකුට වඩා වෘකයෙකුගේ ලක්ෂණ පෙන්눔 කරනවා. ප්‍රචණ්ඩකාරී හැසිරීම් දක්වන මෙම සුනක විශේෂයට අවුරුදු 12ත් 18ත් අතර ආයු කාලයක් හිමි වෙනවා. වැඩිණු පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 36ත් 41ත් අතර වන අතර ගෑනු සතෙකු කිලෝග්‍රෑම් 30ත් 45ත් අතර බරකින් යුක්ත වෙනවා. මොවුන්ගේ සපා කෑමේ බලය වර්ගාංගලකට රාත්තල් 400ක් පමණ වෙනවා. ඉතින් ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පාලා තියෙන subscribe button එක click කරලා subscribersලා 1k target එකට යන්න පොඩි support එකක් දෙන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා. අංක 1 බෑන්ඩෝග්. බෑන්ඩෝග් කියන්නේ වර්ෂ 1250 වගේ ඈත ඉතිහාසයේ එංගලන්තයේ දෙමුහුම් අභිජනනයකින් බිහිවුණු ඉතා ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්눔 කරන දරුණු සුනක විශේෂයක් වෙනවා. ඒ කාලේ මොවුන්ව වැඩි වශයෙන් දේපල ආරක්ෂා කිරීම හා යුදමය කටයුතු සඳහා තමා යොදාගෙන තියෙන්නේ. මොවුන්ට අවුරුදු 10ත් 11ත් අතර ආයු කාලයක් හිමි වෙනවා. වැඩිණු පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 45ත් 58ත් අතර වන අතර ගෑනු සතෙකු කිලෝග්‍රෑම් 39ත් 48ත් අතර බරකින් යුක්ත වෙනවා. මොවුන්ගේ සපා කෑමේ බලය වර්ගාංගලකට රාත්තල් 730ක් වැනි විශාල අගයක් වෙනවා. ඉතින් හිතන්නකෝ කොයිතරම් දරුණු සුනකයෙක්ද කියලා.
ඉතිං ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකල් අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්.